අපි දැන් ඉන්නේ යූරෝ එයාපෝට් එකේ. මෙතන යූරෝ එයාපෝට් එක. මේ එයාපෝට් එකට කොහේ හරි ලෝකේ ඕනම තැනක ඉඳලා එනවා නම් මේ එයාපෝට් එකට ආවට පස්සේදී පුළුවන් ස්විට්සර්ලන්තයට, ප්‍රංශයට, ජර්මනිය කියන රටවල් තුනටම යන්න පුළුවන් මේ එයාපෝට් එකට ටිකට් එකක් බුක් කරගෙන ආවනම්. ඉතින් ට්‍රැවලර්ස්ලට මම රෙකමන්ඩ් කරනවා මේ එයාපෝට් එකට එන්න. ඔයගලන්ට මේ රටවල් තුනේම එක්ස්පීරියන්ස් එක එකපාර අත්විඳින්න පුළුවන්. හොඳයි අද දවසේ vlog එක මම අරගෙන ඉන්නේ මගේ යාළුවත් එක්කලා Vibe Creative YouTube channel එකෙන් තවත් ස්විට්සර්ලන්තය පිළිබඳ වීඩියෝ ඒ වගේම ලෝකයේ යුරෝපයේ තවත් රටවල් වල ලස්සන වීඩියෝස් විශේෂයෙන් රුමේනියාවේ ලස්සන වීඩියෝස් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම link එක පල්ලෙහෙන් දාන්න subscribe කරන්න subscribersලා මිලියනයට කිට්ටු කරලා ඉන්නේ 8 ලක්ෂයක් දැන් පන්නලා තියෙන්නේ එහෙනම් ඒ YouTube channel එකත් බලන්න රස විඳින්න මම link එක පල්ලෙහෙන් දාන්න was amazing experience. Wow, I have no words to explain, but bit scary, but fantastic. බලන්න මේ තියෙන තායිලන්තේ කොඩියත් එක්කලා තායි කෑම අපි අද ආවා තායි කෑම පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න කියලා. ආසියාවේ විදිහට කෑම ටිකක් කන්න ඕන නම් ඊටම ළඟින් තියෙනවා හලෝ. මේ තමයි අපි ගත්ත එක. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හොඳයි දැන් අපි බලන්න යන්නේ ඒක මොන වගේද කියලා. හොඳ පෙනුමක් තියෙනවා. තලයට කළු පාටට සුදු පාටට තලයට දාලා තියෙන උඩින්. අපි බලමු මොන වගේද කියලා නේ. චූටි යාලා කරගෙන. මෙන්න මේ විදිහට තියෙන්නේ. හොඳයි. සරයි. මම මේ චිලි ෆ්ලේක්ස් ටිකක් දාගත්ත ඒක නැතුව කනවා නම් ගොඩාක් රසයි. හැබැයි ඊළඟ එක මම try කරන්න හදන්නේ ඒ චිලි ෆ්ලේක්ස් නැතුව. අපි බලමු. නීමල් තියෙනවා. හොඳටම තියෙනවා. තායි දවසක තායිලන්ත කෑම කන්න ඕන නම් මෙතනට එන්න කෝප් සිටි එක ළඟමයි තියෙන්නේ. හොඳයි මේ තමයි කෝප් සුපර් මාකට් එක මම අර ඉස්සල්ලත් කිව්වා වගේ. ඉතින් ස්විට්සර්ලන්තයේ තියෙන ගොඩාක් හොඳ සුපර් මාකට් එකක් කියලා කියන්න පුළුවන්. මොකද කියනවා නම් මේකේ අපිට අවශ්‍ය ඕනෑම බඩුවක් තියෙනවා. ඉතින් මම highly recommend කරනවා මේක. ඒ වගේම අද අපිට free chocolates හම්බුණා. ඉතින් ගොඩක් සන්තෝෂයි. හොඳයි මේ කෝප් එක ගැන කියන්න තියෙන විශේෂම දේ අපිට දරන්න පුළුවන් මිලකට මේ කෝප් එකෙන් බඩු ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට මේක highly recommend කරනවා. මම ඔයගලන්ට ඉදිරියේදී මේකේ මිල ගණන් මේකේ තියෙන බඩු වල මිල ගණන් විශේෂයෙන් අපි වැඩිපුර පාවිච්චි කරන බඩු වල මිල ගණන් මොන වගේද කියන එක මම ඔයගලන්ට ඉදිරියේදී කියන්නම්. කලින් කිව්වා වගේ මම ඔයගලන්ට කියන්නේ ඔයගලන් මට කමෙන්ට් කරන්න ඊළඟ වීඩියෝ එකේ මොනවද ගේන්න ඕනි කියලා. ඒ වගේම ඔයගලන්ට මේ රට ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දැන් ඉන්නේ මීග්‍රොස් කියන සුපර් මාකට් එකේ. මේකත් කෝප් සුපර් මාකට් එක වගේම ගොඩක් හොඳ සුපර් මාකට් එකක්. ගොඩක් හොඳ බඩු තියෙනවා මේකේ ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රයිස් වලට තියෙනවා. ඉතින් ඕන දෙයක් ගන්න පුළුවන් සුපර් මාකට් එකක් කියලා මම ඔයගලන්ට සමහර දේවල් වල ප්‍රයිස් පෙන්නන්නම්. Let's go.
මේක මගේ නංගිට මේක මගේ බිරිඳට. මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ විශේෂ කාපාක් එකක්. මේ වගේ පිටිපස්සින් තියෙන ඔයගලන්ට පේනවා ඇති මේ වටේම තියෙන කාර්යාලවල ඉන්න සේවකයන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ වාහනේ නවත්තන්නේ මෙන්න මෙතන. අපේ ප්‍රධාන පාරිභෝගිකයෙක් තමයි මේ අපේ RVR ආයතනයේ අපේ සේවාව ලබා ගන්නා වූ ආයතනයක් තමයි මේ. අපි මේ ඉන්නේ බස් නැවතුම් පොලක් අසල. ඉතින් මේ බලන්න බස් නැවතුම් පොලේ තියෙනවා පුංචි කුණු බක්කියක් වගේ එකක්. මේකට මිනිස්සු විසික් කරන්නේ සිගරට් කොට විතරයි. සිගරට් බීලා ඉතුරු වෙන ඒ ෆිල්ටර් විතරයි මෙතන විසික් කරන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ පාරේ කොහෙවත් සිගරට් එහෙම කොට නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ රටවල් වල මිනිස්සු සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සුන්ට වඩා වැඩිපුර දුම්පානය කරනවා. එහෙම රටක් වෙලත් බලන්න ලංකාව අඩුවෙන් දුම්පානය කරන රටක් වෙලත් ලංකාවේ පාරවල් පුරාම හැමතැනම සිගරට් තියෙනවා. නමුත් මේ වගේ වැඩිපුර දුම්පානය කරන රටවලවත් එහෙම සිගරට් නැහැ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති වෙනස මොකක්ද කියලා. මේ වගේ දේවල් මං විශ්වාස කරනවා ලංකාවෙත් ස්ථාපිත කරා නම් හොඳයි කියලා. එහෙම වුණා නම් ඊට පස්සේදිවත් මිනිස්සු පුරුදු වෙයි තමන් බීලා විසික් කරන සිගරට් එක මේකට දාන්න. ඉතින් මේ වගේ දේවල් අපි ලංකාවෙත් වෙනස් කරමු. මේ තියෙන්නේ අපේ ගෙදරට යාබදවම තියෙන ඉවැන්ජලිස්ත සභාව ක්‍රිස්තියානි පල්ලියක්. ඉතින් ඔයගලන්ට මම කලිනුත් කියලා තියෙනවා ක්‍රිස්තියානි පල්ලියකට ඇතුළු වුණාම එතන ඉන්න මිනිස්සු ඕගොල්ලන් එක්කලා ගොඩාක් හිතවත් වෙනවා. දෙවියන් වහන්සේගේ දේව ප්‍රේමය ඒ මිනිස්සු ළඟ තියෙනවා. ක්‍රිස්තියානි පල්ලි වලට ඉන්න මිනිස්සුන්ගේ ළඟ පල්ලියකට ආවම ඔයගලන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සහිත මිනිස්සු මුණ ගැහෙන්න පුළුවන්. ඒත් එක්කලා කතා බහ කරන්න පුළුවන්. ආශ්‍රය කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයන් තුළින් ඔයගලන්ට අත්දකින්න පුළුවන්. මේ තියෙන්නේ බාසල් සීෆෙන් ඉවැන්ජලිස්ත සභාව. එහෙනම් සුබ දවසක්. මගේ vlog එක අවසන් වෙනකන් බලාගෙන හිටියට ස්තුතියි. ඒ වගේම ඉදිරියේදී තවත් vlogs මම ඔයගලන්ට අරගෙන එන්නම්. යාබද රටවල් වලත් සහ මේ රට ඇතුළෙත් තව විශේෂ දේවල් විශේෂයෙන් මම රැකියා කරන ස්ථානය ගැන මම වැඩ කරන ස්ථානය ගැන ඔයගලන්ට මම වීඩියෝස් අරගෙන එන්නම්. එහෙනම් සුබ දවසක්.